අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024-25 ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න සහ පිළිතුරු. Don't forget to like and subscribe. අපි හැමදාම කියනවාගේ පේපර් එක වැදගත්ම කොටස තමයි instruction carefully කියවන එක. ඉතින් හැමදාම වගේ අපි instruction කියවලාම පටන් ගමු. Match the following picture with the statement given below. Write the letter of the most suitable picture in the box given against each statement. The first one is done for you. Okay. Make a simply කොහොමත් මේ ස්ට්‍රක්චර් එක මේ ආකෘතිය අනුව ලෙවල් පේපර් එකේ කොහොමත් පළවෙනිට එන්නේ මේ වගේ ක්වෙස්චන් එකක් තමයි. මේ වගේ සිමිලර් ක්වෙස්චන්ස් එන්නේ. ඉතින් පින්තූරයක් දෙනවා. ඒකට අදාළ ස්ටේට්මන්ට් එකේ ලෙටර් එක දාන්න තියෙන්නේ. අපි බලමු. පළවෙනි එක දීලා තියෙන්නේ. දෙවෙනි එක. Caution, elephants are crossing. Elephants are crossing. Caution කියන්නේ මොකද්ද? අනතුරු ඇඟවීම. නැත්නම් පරිස්සම් වෙන්න. Elephants are crossing. අලියෝ පාරමාරු වෙනවා කියන එක. ඒතර මේක සිම්පල් නේ. මේකට ඔල්රෙඩි ඔයගොල්ලෝ උත්තරේ දන්නවා. මේකට ඉන්නේ B කියන එක. 3. Danger. Be aware of crocodiles. Danger. අනතුරුදායකයි. Be aware of crocodiles. Be aware කියන්නේ දැනුවත් වෙන්න. Crocodiles. කිඹුල ඉන්නවා කියලා. යම් කිසි දෙයක් ගැන be aware දැනුවත් වෙන්න කියන එක. භයානකයි. Be aware of crocodiles. එතකොට මේක නම් එච්චර අමාරු එකක් නෙවෙයි. E. Step in. Delicious food to suit your taste. Step in කියන්නේ ඇතුළට එන්න. Step කියන්නේ අඩියනේ. Step in ඇතුළට එන්න. Delicious ප්‍රණීත food to suit your taste. Suit ගැලපෙන. Suit your taste. වගේ රසට ගැලපෙන food delicious ප්‍රණීත ආහාර තියෙනවා. එතකොට ඒකට ගැලපෙන්නේ D. දැන් මේකේ pronunciations ගැටලු තියෙනවා. කට්ටිය මේක sweet කියලා කියන sweet නේ suit. Okay, හරි pronunciations තමයි suit. Okay. Be generous. Help needy patients in hospitals. Be generous. පරිත්‍යාගශීලී generous කියන්නේ. Help needy අවශ්‍ය. Needy කියන්නේ උදව් අවශ්‍යයි. Needy patients රෝගීන්ට in hospital රෝහලේ. එතකොට මේකේ donate කියලා තියෙනවානේ. donation එකක් පිළිබඳව. එතකොට ඒක තමයි ඒකට ගැලපෙන්නේ. අපි මේ වචන සම්බන්ධයෙන් හරියටම දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මම දන්නවා මේ වීඩියෝ එක මේ පාර O level කරපු ළමයි වගේම දැන් තව O level ලියන්න ඉන්න ළමයිනුත් බලනවා. එතකොට පුතේ ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ vocabulary එක පිළිබඳව. ශබ්දකෝෂය. තාම වචන දැනගන්න ඕනේ. ඒක තමයි ප්‍රමුඛතම කාර්යය. වචන දන්නේ නැතුව මේ පේපර් ලියනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. ඒ නිසා දැම්ම ඉඳන් vocabulary එකක් හදාගන්න වචන පුරුදු වෙන්න. ඒකයි මම මේ වචනෙන් තේරුම ඔයගොල්ලන්ට හැම එක්කෙනාටම පොදුවේ තේරෙන විදිහට පැහැදිලි කරලා දෙන්නේ. හරි ඊළඟ එක. Go slow. හිමීට යන්න. Accident prone area. Prone කියන්නේ නැඹුරු. Accident වල නැඹුරු. Accidents බහුලව අනතුරු බහුලව සිදුවන area කලාපයකි. ඒකට ආන්සර් එක වෙන්නේ මොකක්ද? Yes. C. තොර test 1 එකේ answers ටික කොහොමයි? Let's go to test 2. Fill in the blanks of following text using the word given in the box. Write the letter of the more suitable answer in the space given. Write the letter. අපේ දරුවෝ වරද්දන තැනක් තමයි මෙන්න මේක. මේකේ බලනවා හරියටම instruction පිළිපැදලා දිනවා කියලා. Write the letter. Letter කියන්නේ මොකද්ද? අකුර. අකුර තමයි ලියන්න තියෙන letters. නැත්තම් මේ වචනෙම නෙවෙයි ලියන්න තියෙන්නේ. ඒතකොට මේක බලනවා. ඔයගොල්ලෝ මෙන්න මෙතෙන්ට වචනේ දාන්න එපා. දැන් මෙතෙන්ට එන ආන්සර් එක මේ වචනේ ලියන්න නෙවෙයි තියෙන ලෙටර් එක. ඒතකොට මේ ABCD කියන letters දාන්න තියෙන්නේ. මේක වරද්දා ගන්නවා මම මුලින් ඉඳන්ම ගොඩක් ළමයින්ට මේක ප්‍රැක්ටිස් කරනවා ක්ලාසස් එන. ඉතින් ඔයගොල්ලොත් හිතේ තියාගන්න මේ ඉන්ස්ට්‍රක්ෂන් පිළිපදින එකේ වැදගත්කම. මොකද හරි උත්තරේ මෙතන ලිව්වත් වැඩක් නැහැ. වචනේ word එක නෙවෙයි ඉල්ලන්නේ letter එක. ඒ නිසා මෙතන අනිවාර්යයෙන්ම ABCD දාන්න ඕනේ. හරි උත්තරේ ලිව්වට වැඩක් නැහැ. letter එක ලියන්න ඕනේ. හරි අපි බලමු. Tips to pass an examination.
Make a study plan. Write down the dates of the examination and all the subjects you need to study. Plan how much time you will spend on each subject every day. Start studying early. කලින් study කරන්න පටන් ගන්න. So that you have plenty of time. Plenty of time කියන්නේ මොකද්ද? ගොඩක් කියන අර්ථයෙන් plenty of time ගොඩක් වෙලා plenty of time to මොකක්ද? answer එක revise. Plenty of time to revise. එතකොට revise කියලා තියෙන්නේ මෙන්න මෙතන A. Plenty of time to revise. Revise, revision ඔයගේ වචන ඔයගොල්ලන්ට හුරුයි නේද? පුනරීක්ෂණ වගේ නේද? නැවත කරන්න කියන එකනේ. අපිට ගොඩක් කාලිතුරු නැවත බලා ගන්න. දැන් මේකේ සාමාන්‍ය revise කියන වචනේ ගත්තොත් එහෙම සංශෝධනය කරන්න කියන අර්ථයක් එනවා. ඉතින් අර ඉංග්‍රීසි වල එක word එකකට එක වචනයකට සිංහල තේරුම් ගොඩක් තියෙන්න පුළුවන්. අපි the most suitable one ගොඩක්ම ගැලපෙන එක තමයි යොදාගන්නේ. අර තැනේ හැටියට ඇනේ ගහනවා කියන්නේ එතෙන්ට උචිත දේ තමයි අපි යොදාගන්නේ. ඒ තේරුම් ඔක්කොම ඔළුවේ තියාගෙන. හරි. Make sure you have all the blank and past papers. You have all the notes and past papers. Notes. Organize your material in such a way that make it easy to find. Easy, lazy. Make it easy to find. What you mean? Find a blank place to study. මොන වගේ ස්ථානයක්ද ඔයාට ස්ටඩි කරන්න අවශ්‍ය? මේකේ පුතේ උත්තර දෙකක් ගැලවෙනවා. ඔයගොල්ලෝ මෙන්න මේ ප්‍රශ්නෙට ෆේස් කරන්න සිද්ධ වෙනවා. මොකද find a comfortable සැප පහසු ස්ථානයක් කියන එකත් ගැලපෙනවා. නැත්තම් quiet නිශ්ශබ්ද ස්ථානයක් කියන එකත් ගැලපෙනවා. ඒතකොට දැන් මේ වගේ අවස්ථාවවලදී ඔයා මොකක්ද කරන්න ඕනි? පුතේ මේ වගේ එක බ්ලැන්ක් එකකට එක ස්ථානයකට උත්තර දෙකක් එනවා නම් ඔයා ඒක ලීව් කරන්න. ඒක තියන්න. ඒක තියලා ඉස්සරහට යන්න. මොකද මේකට clearly පැහැදිලිවම find a comfortable place කියන එකත් ගැලපෙනවා. quiet place කියන එකත් ගැලපෙනවා. මේ දෙකම ගැලපෙනවා adjectives විදිහට ගත්තොත් මෙතෙන්ට. හැබැයි අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ දෙකෙන් මොකද්ද ගැලපෙන්නේ කියලා බලන්න ඉස්සරහට ගිහින් බලන්න ඕනේ. To study where you will not be disturbed. Disturb වෙන්නේ නැතුව. Make sure that you have a good ventilation and දැන් මොකද්ද මේ ventilation කියන්නේ? Ventilation කියන්නේ වාතාශ්‍රය. A good ventilation and a quiet chair ගැලපෙනවද? නිශ්ශබ්ද පුටුවක් නැහැනේ. එතකොට මෙතෙන්ට ගැලපෙන්නේ මොකද්ද? Comfortable සැප පහසු පුටුවක්. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ මොන වගේ ස්ථානද? Find a quiet නිශ්ශබ්ද ස්ථානයක්. අන්න ඔහම තමයි උදේ papers කරද්දී අපි අනුගමනය කරන්න ඕනේ ක්‍රියාපටිපාටිය. එක ස්ථානකට උත්තර දෙකක් තියෙනවා නම් අපි ඒක අතහැරලා ඉස්සරහට යනවා. ඒතකොට නිකම්ම අපිට කලින් අතහැරපු ස්ථානෙට උත්තරේ හම්බ වෙනවා. හරි. එහෙනම් test number 2 ඔය විදිහට complete කළා. test number 3 මේක fixed question එකක් කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවා පුතේ. මේක හැම සැරේම එන question එකක්. picture එකක් තියෙනවා describe කරන්න. ඉතින් මේකේ අතීත කතා වස්තුව ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. නෑ හරි මම කියනම්කෝ. මේක පුතේ මුලින්ම ආවේ පින්තූරයක් දීලා වාක්‍ය ටිකක් ලියන්න. ගොඩාක් පරණ papers වල. ඊට පස්සේ දැන් මේක පින්තූරයක් දීලා වාක්‍ය ටිකක් ලියන්න නෙවෙයි. පින්තූරයක් දීලා උත්තරයක් දීලා ස්ථාන පුරවන්න. ඒ වගේ ලේසි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉස්සරහට තව මේවා වෙනස් වෙන්න පුළුවන්. අපි ඉතින් හැම දෙයකටම ready වෙන්න එපා. Give me instruction. Study the picture and fill in the blanks in the paragraph using the word given in the box. Write the letter. මේකේ letter එක. ඒක තමයි important point එක. මම අර කලින් කිව්වා වගේ හරි උත්තරේ වචන ලියුවට වැඩක් නැහැ. හරි ගියත් වචනේ letter එක ලියන්න. Of the correct word in the blanks. The first one is done for you. හරි. බලමු. මේ වගේ ප්‍රශ්නයක් ආපුවම පුතේ ඔයගොල්ලෝ මුලින්ම මෙන්න මේ box එකේ තියෙන answers ටික කියවලා ඔයාගේ ඔළුවට දාගන්න. එතකොට ලේසි අපිට time manage කරගෙන ඉතුරු ටික ලියන්න. හරි. මුලින්ම මේ ටික ඔළුවට දාගත්තා කියන්නේ මේ box එකේ තියෙන answers ටික අපිට ටට්ටක් ගාලා මේ ටික පුරවන්න පුළුවන්. මේ හිස්තැන් ටික blanks ටික පුරවන්න පුළුවන්. හරි. Gifts screen කියන්නේ තිරේ කියලා දන්නවනේ. Decorated සරසලා තියෙනවා. Flags කොඩිය dancers දන්නවා. Guests කියන්නේ අමුත්තෝ. එතකොට armchair කියන්නේ අර arm කියන්නේ අත බාහුව කියන්නේ මේ පුටුව armchair එක. Open. podium කියන්නේ මොකද්ද? Podium කියන්නේ සාමාන්‍යයෙන් කුඩා වේදිකාවකට. Podium කියලා කියනවා අපි කුඩා වේදිකාවකට. Lines කියන්නේ පේලි කියන එක දන්නවා line එකක් කියන එක. Okay, let's see the answers.
My class teacher asked me to draw a picture for the art exhibition of the school. I drew this picture of the Independence Day celebration held at the G playground. In my drawing, you can see the hoisted by the මොකද බුදේ මේ hoisted කියන්නේ? hoisted කියන්නේ ඔසවනවා කියන එක. එතකොට මේකට අනුව my drawing you can see the hoisted by the in the pavilion. ඒතර hoisted pavilion ඔය වචන දෙක තේරුණා නම් මේකට උත්තර දාන්න ලේසි. මොකද්ද මේ pavilion කියන්නේ? pavilion කියන්නේ මේ මණ්ඩපය කියන එක. එතකොට මේකට පුතේ ගැලපෙන්නේ in my drawing you can see the flags. එතකොට flags කියන්නේ D. flags ඔසවනවා. hoisted කියන්නේ ඔසවනවා by the කවුරු විසින්ද? අමුත්තෝ guests F. hoisted by the guests in the pavilion. Students are in two students ලා ශිෂ්‍ය ඉන්නවලු line දෙකක 2 lines නේ K 2 lines to sing national anthem. There are some on the table. එක table එකයි තියෙන table එකේ මොනවද තියෙන්නේ පුතේ? gifts. ඒ කියන්නේ A. There are some gifts on the table placed between කියන්නේ අතර නැත්නම් මැද දෙකක් අතර මැද කියන එක තමයි between එක කියන තව ඒ වගේම similar word එකක් තමයි among between කියන්නේ prepositions ඔය නිපාත පද දෙකෙන් කියන්නේ මොකක් හරි දෙකක් between එකෙන් කියන්නේ මොකක් හරි වස්තුන් දෙකක් මැද මොන හරි place කරලා තියනවා කියන එක මැද කියන අර්ථය. among කියන්නේ ගොඩක් අතර නැත්නම් මැද කියන අර්ථය. ඒතකොට දැන් between on the table placed between the and the oil lamp. oil lamp එක තියෙනවා. oil lamp එකයි මොකයි මැදද table එක තියෙන්නේ? podium එක මැදනේ මේ තියෙන්නේ. okay. The podium and the oil lamp decorated with flowers. Decorated. See. සරසලා තියෙනවා flowers එක. You can also see and කියනවා නම් ඔයගොල්ලෝ දන්නවා vowel sound එකකින් මේවා කරන්න ඕනේ. Behind the oil lamp. Behind කියන්නේ පසුපසින්. ඒකත් නිපාත පදයක්. preposition එක. oil lamp එකට පිටිපස්සෙන් මොකක්ද තියෙන්නේ? armchair. H. armchair. A troop of are ready to perform on the stage කියලා දෙනවා. troop of කණ්ඩායමක්. මේ සමූහ වාචී නාම පදයක්. collective nouns ඔයගොල්ලෝගේ syllabus එකේ චූටි පන්ති වල හම් වෙනවා නේද? සමූහ වාචී නාම පද. troop of an army of and herd of නේද? flock of swarm of ඒ වගේ troop සමූහයක් හඳුන්වන්න පාවිච්චි කරන සමූහ වාචී නාම පදයක්. a troop of dancers E නාට්‍ය ශිල්පීන් කණ්ඩායමක් කියන්න අපි troop කියන එක පාවිච්චි කරනවා. ready to perform on the මොන stage the open stage විවෘත වේදිකාවේ I open stage in front of දැන් මේකේ බලන්න පුතේ in front of කියන්නේ ඉදිරියෙන් මේක අපිට ගොඩක් හම්බුණා මොනවද prepositions නිපාත පද ගොඩක් අපිට හම්බුණා. ඉතින් මේ prepositions කියන්නේ ඔයගොල්ලන්ගේ විභාගයට වගේම ජීවිතේත් ගොඩාක් අවශ්‍ය දෙයක් ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍යයි නා prepositions නිපාත පද. ඒ නිසා ඔයලා ලියන්න ඉන්න දරුවෝ prepositions ගැන වැඩි අවධානයක් යොමු කරන්න. මොකද මේවා හරි ලේසි. පොඩ්ඩක් මතක තියාගන්න විතරයි තියෙන්නේ. අර ඉංග්‍රීසි කියන භාෂාව මතක තියාගන්නවා කියන්නේ කටපාඩම් කරලා බෑ. අපි පාවිච්චි කරන්න ඕනේ. නිතර භාවිතා කරන්න ඕනේ. සතත අභ්‍යාසය කියලා අපි කියන්නේ practice එකෙන් තමයි ඔක්කොම තීරණය වෙන්නේ. හරි. ඒතර in front of කියන්නේ ඉදිරියෙන්. Are ready to perform on the open stage in front of the pavilion. The agenda න්‍යාය පත්‍රය is displayed. display කරලා තියෙන්නේ කොහෙද? බේන් agenda කියලා තියෙනවා. On the screen. ඉතුරුනේ screen කියන එක B. ඒතර ඕකේ answers ටික ওই විදිහට තමයි එන්නේ. Test number 4. Suresh sent an email to his friend Kumar inviting him to join on a trip. Here is Kumar's reply. Fill in the blanks of the email using the word given below in the box. The first one is done for you. Word given below. Fill in the blanks of the email using the word. දැන් මේක letters නෙමෙයි. කලින් ළමයි ඔයගොල්ලන්ට මතකයි මෙන්න මේකේ තිබ්බේ letters. මේ හැම එකෙම වගේ තිබ්බේ letters. Write the letter කියලා.
හැබැයි මේකට එද්දි ඔන්න letter එක මොකද වෙලා තියෙන්නේ word වෙලා තියෙනවා. මේ කොහොමත් letter නෑනේ ABCD කියලා. ඒ වගේ instruction හොඳට අවබෝධ කරගන්න. හරි. After and but if or. After and but if or. මේ email එකක් දීලා තියෙන්නේ. බලමු. Thank you for inviting me to join the trip. Traveling is something that I love. Unfortunately, I will not be able to join you as my mother is not well. And also, Saha e wagema. And also, I have to get ready for a test to be held next week. Have fun. Have fun. We know the wenna කියන එකනේ. Enjoy කරන්න කියන එක. Have fun, but නමුත් be careful. සැලකිලිමත් වෙන්න පරිස්සම් වෙන්න. If you wish to swim or පීනනවා නම් if you wish to swim or bath පීනන්න හරි නාන්න හරි යනවා නම් let's meet after the trip. Test number 5. Hari. Make api instruction kiyamu. Read the following sentences about chipmunks. Match the sentences from 1 to 6 with the topics given in the table below. Write the correct number. Write the correct number. That's the point. මේක තමයි ගන්න තියෙන point එක. Number එක bold කරලාම තියෙන්නේ ඒකයි. Write the correct number of the sentence against each topic. The first one is done for you. ආ number එක වෙනුවට මේකට අදාළ උත්තරේ වාක්‍යයක් වශයෙන් ලියුවොත් වැරදි. හරි. එතකොට බලමු මේ chipmunk කියලා තියෙනවා. මොකද්ද මේ chipmunk කියන්නේ? පුතේ මේ chipmunk කියන්නේ ලේනුන්ට තමා. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන් හරියටම. chipmunk squirrel සාමාන්‍යයෙන් chipmunk කියන සතාගේ ඉරි තියෙනවා පිටේ. squirrel කියන සතාගේ ඉරි නැහැ. ඔක තමයි වෙනස. සමූහයක් වශයෙන් පොදුවේ අපි හැම එකකටම ලේනා කියලා කියන්නේ. අර පොඩි වෙනසක් තියෙනවා. බලමු. The chipmunk is a small energetic animal belonging to squirrel family. Sciuridae. chipmunks කියන්නේ කුඩා ජව සම්පන්න සත්තු జాතියක් belonging අයිති වෙන මේ මොන squirrel family එකට මේ මොකද්ද මේ Sciuridae කියන්නේ Sciuridae කියලා ප්‍රොනවුන්ස් කරන්නේ බ්‍රිටිෂ් කට්ටිය නැත්නම් ඇමරිකන් ඉංග්‍රීසි වලින් ඕක චුට්ටක් වෙනස් වෙනවා ඒකේ කියන්නේ Sciuridae කියලා වගේ දැන් මේක අපේ සිලබස් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි පාවිච්චි කරන නිසා මේකේ උච්චාරණය කරන්නේ අපි හරි විදිහට බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වලට බ්‍රිටිෂ් ඉංග්‍රීසි වලට අනුව Sciuridae කියලා. හැබැයි ඇමරිකන් වල ප්‍රොනවුන්සියේෂන් වලට වඩා චුට්ටක් වෙනස්. හැබැයි ඒක වැඩක් නෑ. ඒක අමතර කරුණක් මම කිව්වේ ඕගොල්ලන්ට. ප්‍රොනවුන්සියේෂන්ස් බලපන්නේ නෑනේ අපේ O level විභාගයට. හරි. chipmunks කියන්නේ මෙන්න මේ සත්තු జాතියක් එනර්ජිටික් ජව සම්පන්න මේ මෙන්න මේ ලේන පරම්පරාවට ෆැමිලි එකට අයිති වෙනවා. There are about 25 different species of chipmunks in the world. There are about 25 different species of chipmunks in the world. විවිධ වර්ග 25ක් ඉන්නවා මේ chipmunks ලගේ ලෝකේ පුරාම. Chipmunks are mammals, ක්ෂීරපායි, who are native to North America and they are found mainly in the eastern and some part of the southeastern region of the United States. ඉතින් මේගොල්ලෝ native මේගොල්ලෝ ඒක දේශිකය කියන්නේ native කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් යම්කිසි දේශයකට විතරක් අයිති වෙන ස්වදේශික කියලා සිංහල වචනයක් තියෙන ස්වදේශික කියන එක. ඒ වගේ. ඒතකොට දැන් මේකෙන් කියන්නේ මේගොල්ලෝ mammals-ලා ඈ ක්ෂීරපායි. එතකොට මේගොල්ලෝගේ වාසය කරන ප්‍රදේශය ඒවා තමයි කියන්නේ. They are characterized by distinctive dark and light stripes running down their backs. ඉතින් මේගොල්ලොන්ගේ තියෙනවා distinctive සුවිශේෂී අඳුරු හෝ dark light අඳුරු හරි එළිය තියෙන හරි stripes ඒ කියන්නේ ඉරි මේගොල්ලොන්ගේ පිටේ තියෙනවා කියන එක. දැන් මේ මම කියන
වචන අවශ්‍ය කට්ටිය නෝට් ඩවුන් කරගන්න. මොකද මේ vocabulary එක තමන්ගේ ඩිවෙලොප් කරගන්න අවශ්‍ය නිසා, තමන්ගේ ශබ්දකෝෂය වැඩි දියුණු කරගන්න අවශ්‍ය නිසා මම highlight වෙන words, මම highlight කරන වචන මේ ඔයගොල්ලෝ නෝට් ඩවුන් කරගන්න. දැන් O level විභාගයේ ලියන්න ඉන්න ළමයි මේක බලනවා නම්. මොකද වචන වැදගත් පුතේ. ගොඩක් ළමයින්ට මගේ අත්දැකීමට අනුව රචනා ප්‍රශ්නය, graph chart ලියා ගන්න පුළුවන්. හැබැයි වචන දන්නේ නැතුව තමයි හිර වෙන්නේ සමහර තැන්වල. ඒක තමයි ප්‍රමුඛතම ප්‍රශ්නය මම දැකලා තියෙන ළමයින්ගේ. මොකද අපි පාවිච්චි කරන අඩුයිනේ. ඒ නිසා මම ඒකයි මේ highlight කරලා සමහර වචන කියන්නේ ඕගොල්ලෝ ඒවා දැනගන්න ඕනේ නිසා. හරි. ඒතකොට මේක කියන්නේ ඒගොල්ලෝගේ characterized, ඒගොල්ලෝගේ ලක්ෂණ තමයි කියන්නේ. Chipmunks' diet consists mainly of seeds, nuts, fruits and berries though they may also eat insects occasionally. මොකද්ද මේ occasionally කියන්නේ? කලාතුරකින් ඉඳහිට කියන අර්ථය. ඒගොල්ලෝ කනවලු මෙන්න මේ දේවල්. Chipmunks generally live 2 to 3 years in the wild. දැන් මේ කැලේ මේගොල්ලෝ ජීවත් වෙනවලු අවුරුදු 2 සිට 3 දක්වා. Though they may live longer in captivity up to 8 years. මොකද්ද මේ captivity කියන්නේ? හරිම මීනින් එක වහල් බව, සිරගත බව කියන එක. ඒ කියන්නේ දැන් මේකෙන් මේගොල්ලෝ මෙතන අදහස් කරන්නේ කවුරු හරි බලාගත්තොත්, මිනිහෙක් වගේ කවුරු හරි කෙනෙක් බලාගත්තොත් ඒගොල්ලෝ අවුරුදු 8ක් දක්වා ජීවත් වෙනව. නැත්තම් මේගොල්ලෝ මං හිතන්නේ තර්ජන වැඩි නේද? කැලේ වගේ ඉද්දි. ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ. හරි. කොහොම නමුත් අපි යමු questions ටිකට. habitat කියන්නේ මොකද්ද පුතේ? වාසස්ථානය කියන ජීවත් වෙන place එක කියන එක. place එක පිළිබඳව මේක කියන්නේ කොතනින්ද? මේ තියෙන chipmunks are mammals who are native to North America කියන එකනේ. එතන ස්ථාන පිළිබඳ කියවෙන්නේ. එහෙනම් එතෙන්ට එන්නේ 3. food ආහාර ගැන මෙතන තමයි diet consists mainly of seeds, ඇට ಜಾති ඒ වගේ නේද? එහෙනම් එතෙන්ට එන්නේ 5. different types විවිධ වර්ග පිළිබඳ වෙන්නේ. There are about 25 different species of chipmunks. 2. about body features ශරීරයේ ලක්ෂණ පිළිබඳව they are characterized by distinctive dark light. එතකොට තෙන්ට number 4 life span එතකොට මේගොල්ලෝ කොච්චර කාල ජීවත් වෙනවද කියන එක පිළිබඳව නේද? ඒක කියන්නේ 6. ඉතින් මෙන්න මේ වගේ උත්තර ලියන්න නෙවෙයි, sorry වාක්‍ය ලියන්න නෙවෙයි මෙතන තියෙන්නේ බොහෝ දුරට නම් එක දාන්න. හැබැයි අපි ගොඩක් past papers ගත්තොත් මෙන්න මේ පස්වෙනි ප්‍රශ්නෙට මේ වගේ වගු දීලා උත්තර ලියන්න ආවේ. ඒ පුරුද්දට සමහර ළමයි ලිව්වද කියලා කියන්න අමාරුයි මේ සැරේ විභාගෙට. මොකද අපිට මම එක හැම වෙලේම ළමයින්ට කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන් දීලා තියෙන උපදෙස් නිසියාකාරව බලන්න. මේකේ නම් එක දාන්න තියෙන්නේ. හැබැයි කලින් papers වල ගොඩාක් past papers වගේම එතකොට මේ අන්තිම වාර විභාගවල මේ ප්‍රශ්නෙට පළවෙනි පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නෙට බොහෝ දුරට ආවේ මේ වගේ වගුවක් තමයි. හැබැයි උත්තරේ ලියන්න ආවේ වාක්‍ය වශයෙන්. ඒ පුරුද්දට සමහර අයට ලියවෙන්න ඉඩ තියෙනවා මේ ඉන්ස්ට්‍රක්ෂන් හරියාකාරව පිළිපැද්දීමකින් තොරව ලියන්න ගියොත්. හරි. ටෙස්ට් නම්බර් 6. ඔයගොල්ලෝ දන්නවා ටෙස්ට් නම්බර් 6 එකට බොහෝ දුරට notice කියන ප්‍රශ්නෙන් එන්නේ. ඉතින් මේ සැරේ ඇවිල්ලා තියෙනවා මොකද්ද? write a notice. notice එකක් ඇවිල්ලා තියෙනවා. මුලින්ම කියන්න ඕනේ notice එකක් ලියන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එක formats තියෙනවා. හරි. එතකොට මේ මම කියන answer එකට වෙනස් answers තියෙන්න පුළුවන්. හරි. ඒ නිසා මම මෙතන දල අදහසක් ගන්න ළමයි ඔයගොල්ලන්ට මම answer එකක් දාන්න. හරි. මුලින්ම ප්‍රශ්න කියවලා ඉමු. The environmental society of your school වගේ ස්කෝලේ පරිසර සංගමය has organized සංවිධානය කරලා තියෙනවා a program වැඩසටහනක් for distributing plants among the students. distributing කියන්නේ බෙදා හරින්න plants පැල among the students ළමයි අතරේ to mark the environment day පරිසර දිනය නිමිත්තෙන්. write a notice අන්න එක තමයි වටිනාම කෑල්ල. මෙතනින් තමයි note එකක්ද notice එකක්ද මොකක්ද කියන එක අපි ඔලුවට ගන්න. write a notice ලියන්න notice එකක් to be displayed in the school notice board. use about 40-50 words. include the following. එතකොට වැදගත්ම දේ තමයි include මේ මෙන්න මේ points ටික. අපිට content language යටතේ තමයි මේ ලකුණු පහ හම්බෙන්නේ නේද? content එකටයි language එකටයි ලකුණු එකතු වෙලා තමයි ලකුණු පහක් හම්බෙන්නේ. එතකොට content එකට ලකුණු ගන්න නම් මේ අන්තර්ගතය content කියන්නේ අන්තර්ගතයනේ සිංහලෙන්. මේ කරුණු සියල්ල අන්තර්ගත වෙලා තිබිය යුතුමයි. නැත්නම් ලකුණු අඩු වෙනවා. date time දිනේ වෙලාව place of distribution කොතෙන්දිද මේ පැල බෙදීම සිදු වෙන්නේ
invitees. කවුද මේ invitees කියන්නේ? ආරාධිතයින්, type of plants to be distributed. බෙදා හරින පැල වර්ග. මුලින්ම අපිට පටන් ගන්න පුළුවන් උඩින්ම notice කියලා කැපිටල් අකුරින් notice එකක් notice කියලා දාලා පුතේ ඔයගොල්ලෝ notice පිළිබඳව සම්පූර්ණ full lesson එකක් A to Z දැනගන්න අවශ්‍යයි නම් ඔයගොල්ලෝ WhatsApp message එකක් දාන්න පුළුවන්. නම්බර් එක තියෙනවා මේ channel එකේ ඔක්කොම විස්තර තියෙනවා. ඒ වගේම class වලට join වෙන්න අවශ්‍ය සියලුම විස්තර WhatsApp channel එකේ මගේ නම්බර් එක තියෙනවා. contact කරලා දැනගන්න පුළුවන්. ඉතින් notice කියන පාඩම ලස්සනට හරියට නිවැරදිව දැනගන්න class එකකට join වෙන්න. ඉතින් class පටන් ගන්න දේවල් පිළිබඳව ඔක්කොම social media හරහා ඔයගොල්ලෝ දැනුවත් කරනවා. ඉතින් ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් channel එක හරහාද Facebook ඔය වගේ සමාජ මාධ්‍ය හරහා හෝ WhatsApp message එකක් දාලා ඒ අවශ්‍ය පාඩම් තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඒවා පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. හරි. notice කියලා කැපිටල් අකුරෙන් දාලා මේකට අපි ලස්සනට මාතෘකාවක් දාගන්න ඕනේ. මොකද්ද මේකට ගැළපෙන මාතෘකාව? අපිට සරලව මේක දාන්න පුළුවන් ප්‍රශ්නෙම මෙන්න මේක a program for distributing plants කියන මාතෘකාව දාන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. And you should underline this topic. මේ topic එක ඔයගොල්ලෝ underline කරන්න අවශ්‍ය වෙනවා. මේක format එකක් විතරයි. සමහර කට්ටිය මාතෘකා titles නැතුව ලියනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක format තියෙනවා notice ලියනවා. හරි. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද පටන් ගන්න කියලා. අපිට පටන් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. The environmental society of your school කියන තැනට තමන්ගේ පාසලේ නම හෝ නැත්නම් සරලව our school කියලා දාගන්න පුළුවන්. අපේ ස්කෝලේ school has organized a program for distributing plants among the students to mark the environment day. සරලව අපිට කොහොම ලියන්න පුළුවන් නැත්නම් ඔක අපි චුට්ටක් වෙනස් කරලා ලියන්නත් පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඊට පස්සේ අපි මේකට ඇඩ් කරමු මේක තියෙන දවස වෙලාව ඒ වගේ කාරණා ටික. It will be held on කියලා අපි date එක දාමු. අපි date එකක් මම නිකන් guess කරලා දාන්නම්. The 1st of April 2025 from time එකක් දාමු 9 am to 11:30 am. ඊට පස්සේ අපිට මෙතන ස්ථානයක් දාන්න අවශ්‍ය වෙනවා. කොහෙද තියෙන්නේ කියන එක. ඒකට අපිට දාන්න පුළුවන් playground කියලා ස්ථානයක් at the school playground. At the school playground කියන එක අපිට ඒකට add කරන්න පුළුවන්. දැන් මෙතන අපි include කියන එකේ date time කියන එක ඇතුළත් කරා.
දිනේ වේලාව place of distribution ස්ථානයත් ඇතුළත් කරා අද playground school playground කියන එක. තව කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා මෙතන ඇතුළත් කරන්න. invitees and type of the plants to be distributed. එතකොට අපි මුලින්ම මේ type of the plants කියන එක මෙතන ඇතුළත් කරමු මොන වගේ පැල ජාතිද අපි distribute කරන්න නැත්නම් බෙදා හරින්නේ කියලා. එතකොට ඒක සරලව මේ විදිහට දාන්න පුළුවන්. We will distribute herbs and flowering plants. Herbs and flowering plants. ඊට අවසාන වශයෙන් invite කරන එක අපි දාමු මෙතන සරලව අපිට දාන්න පුළුවන් ළමයි all are නැත්නම් all the students are. Invited exclamation mark. All the students are invited. ඔය විදිහට දාලා ඒතකොට සාමාන්‍යයෙන් දැන් මේකේ අපි notice එකක් නේ notice එකක් ලියන date එක දාන්න ඕනේ. මම වම් පැත්තෙන් date එක දාන්න යට වම් පැත්තේ අපි date එක දාමු. මම මෙතන පාවිච්චි කරන්න date එක දාන්න British method එක date month year දිනේ මාසය අවුරුද්ද කියන method එක British විදිහට අපි දිනේ දාද්දි එහෙම දාන්නේ. එතකොට දැන් මේක බලන්න ඕනේ දැන් මේක තියෙන්නේ අප්‍රේල් 1 වෙනිදා නම් 2025 ඊට කලින් දිනයක් වෙන්න ඕනේ. ඉතින් අප්‍රේල් කියන්නේ 4 වෙනි මාසෙනේ. 3 වෙනි මාසෙ වගේ. මුලින්ම date month year. date එක දානවා මම 21st date month year. ඊට පස්සේ අපි මෙතන දාන්න අවශ්‍ය වෙනවා මේක කවුද ලියන්නේ කියන එක. සාමාන්‍යයෙන් මේකේ ඕගලන්ට දීලා නැහැ කවුද මේක ලියන්නේ as the secretary වගේ එහෙම මොකුත් දීලා නැහැ. එතකොට අපිට සරලව යූස් කරන්න පුළුවන් ළමයි secretary environmental society මේකේ ස්පෙෂලි කවුරුත් දීලා නැහැනේ. ඒ නිසා අපිට සාමාන්‍ය මේ වගේ දෙයක් secretary කෙනෙක් ලේකම් කෙනෙක් ලියනවා කියලා හිතලා එහෙම දාන්න පුළුවන් designation එක. ඉතින් මේක තමයි සරලවම notice එක. ඉතින් මීට වඩා වෙන ක්‍රම තියෙන්න පුළුවන්. වෙනස් ක්‍රම තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ මේ include කියන කොටසේ ඇති සියලුම points ටික include කරගන්න. මොකද content එක යටතේ ලකුණු හම්බෙන්නේ ওই ටිකට. ලකුණු 5 score කරන්න ඕන නම් මේ ටික අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුමයි. ඉතින් මේ sample එකක් මීට වඩා වෙනස් ක්‍රම තියෙන්න පුළුවන්. test number 6 ඔහොම ඉවර වෙද්දී අපි යමු test number 7 වලට. test number 7. Read the text, underline the more suitable answer for the question given below. හරි. එතකොට මේකේ මේ ටෙක්ස්ට් එක කියවලා ගොඩක්ම ගැලපෙන ආන්සර් එකට තමයි අන්ඩර්ලයින් කරන්න තියෙන්නේ. මම මේක ලොකුවට කියවන්න යන්නේ නැහැ. මම ආන්සර්ස් ටික ඔයගලන්ට දෙන්න. What made Swami stop wandering through the street? මේ ස්වාමීව ස්ටොප් කරේ මොකද්ද කියලා අහන්නේ. එතකොට ඒකට ආන්සර් එක Swami, a curious boy of 10, wandered through the lanes, his eyes wide with excitement. He stopped at a fruit stall, attracted by the vibrant color of mangoes and guavas. එතකොට very bright mangoes and guava කියන ආන්සර් එක තමයි එතෙන්ට එන්නේ. Answer B. අපි බලමු දෙවෙනි එක. Why was Swami hesitant to buy fruits? ළමයි hesitant කියන්නේ පැකිලෙනවා නැත්නම් පසුබට වෙනවා කියන අර්ථය. ඒතර why was Swami hesitant to buy fruits? Why was Swami hesitant to buy fruits? Swami hesitant, his pocket was empty except for a few coins saved from his allowance. එතකොට
He didn't want to spend his money. නැහැ. He wanted his friend to buy him some fruit. He didn't have enough money. එතකොට ආන්සර් එක තමයි මේ didn't have enough money. සල්ලි තිබ්බේ නැහැ කියන එක. How did Raj help his friend? Raj කොහොමද ශාලුවට උදව් කරේ කියලා අහනවා. අපි බලමු. Raj noticed his friend's unhappy expression, reached into his pocket and pulled out a shiny coin. Here, take this. Let's share the mango. Swami's face lit up. Thanks, Raj. You are the best. එතකොට by sharing the mango, by giving him a coin to buy a mango, by talking about their childhood. By giving him a coin to buy a mango. නේද? එතකොට දැන් මේ රාජ් කියන ශාලුවා reached to his pocket and pulled out shiny coin. Here කියලා දෙනවා නේද? coin එකක් දුන්නා කියන එක. එතකොට by giving him a coin to buy a mango කියන එක. How did they feel after buying the fruit? කොහොමද ඒගොල්ලන්ට දැනුනේ මේ fruit එක මේ පළතුර මිලදී ගත්තට පස්සේ? As they bought the fruit and sat under a nearby tree, they laughed and talked about their dreams, feeling the warmth of friendship blossom in the afternoon sun. එතකොට happy and content, sad and worried, silent and thoughtful. Happy and content කියන ආන්සර් එක තමයි එතෙන්ට එන්නේ සතුටින් හිටියේ නේද? The meaning of the word hesitant in line 5 is rushed, moved, waited. Hesitated කියන එකේ තේරුම මොකක්ද කියලා නම් මෙතෙන්ට යනවා. Swami hesitated. His pocket was empty except for few coins saved from his allowance. හරි. එතකොට මෙතන හැටියට hesitated කියන එකෙන් එයාගේ සල්ලි නැති නිසා මේ ස්වාමි එක තැන පොඩ්ඩක් බලාගෙන හිටියා. waited කියන අර්ථය තමයි මෙතෙන්ට ගැලපෙන්නේ. එතකොට ඒකේ answers ටික කොහොමයි යන්නේ ළමයි? test number 8. එතකොට write a paragraph on any one of following topics. Choose about 50 to 60 words. Advantages of traveling. Travel කරන එකේ තියෙන වාසි. My favorite sport. ඉතින් මේකට අපිට මෙහෙමයි කියලා උත්තරයක් දෙන්න අමාරුයි. ඔයගොල්ලන්ගේ උත්තර ගොඩක් දුරට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔය notice එක වගේ නෙවෙයි. notice එකේ බොහෝ දුරට මන් දුන්නා කෘතියට සමානයි ගොඩක් අය ලියන උත්තර. ඉතින් හැබැයි මේකට අපිට දෙන්න අමාරුයි සාමාන්‍යයෙන් හරි උත්තරයක්. මොකද ඒක ඩිපෙන්ඩ් වෙනවා වෙනස් වෙනවා පුද්ගලයන් පුද්ගලයාට. ඒ නිසා ඉතින් දැන් මේක මම සාමාන්‍ය කිව්වොත් එහෙම ගොඩක් දුරට මේකට ලියන්න නැත්තේ ක්‍රිකට් ගැන. මොකද ලංකාවේ ගොඩක්ම පොපියුලර් ගේම් එකක් නේ ක්‍රිකට් කියන්නේ. ෆේමස් ගේම් එකක් ක්‍රිකට් කියන්නේ. ඒතකොට ක්‍රිකට් ගැන ලියන්න නැති. ඒ වගේ තියෙනවා ට්‍රැවලින් ගැනත් ලියන්න. ඉතින් මේකට හරි උත්තරයක් දෙන්න අමාරුයි. මොකද ඔයගොල්ලෝ ලියපු උත්තරයත් එක්ක එක ඩිපෙන්ඩ් වෙනවනේ. ඉතින් පළවෙනි පේපර් එකේ ඩිස්කෂන් එක මේ විදිහට ඉවර වෙනවා. එහෙනම් second part එකේ ඩිස්කෂන් එකෙන් see you soon. දැන් ඔබට Facebook, Instagram, TikTok වැනි සෝෂල් මීඩියා ඔස්සේ අප සමග සම්බන්ධ විය හැක. Facebook අවන්ත online, YouTube English with Avanta, TikTok English with Avanta.